සුබ දවසක් නංගි මල්ලි. ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා, මැසේජ් දාලා තිබුණා අයියේ මොටිවේෂන් වීඩියෝ විතරක් නෙවෙයි අපිට ලෙසන් එකක් කරලා දෙන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මෙහෙමයි මම මේ ලෙසන් එක කරන්නේ ඕවල් කරන චූටි නංගිලා මල්ලිලා හින්දා. ඒ ලෙවල් කරන්න පුළුවන්, ඒ ලෙවල් කරන්න බැරි කමක් නැහැ. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම හරියද? දැන් අපි වුණත් අපේ සර් දැන් අපිට දැන් මම සාමාන්‍යයෙන් කරන්න හිතුවොත් කරන්නේ බයෝනේ. ඒතකොට බයෝ සර් අපේ බයෝ සර්ගේ නෝට් එක විතරයි අපි ෂුවර් කරන්නේ. වෙන සර් කෙනෙක්ගේ නෝට් එකක් අපි බලන්නේ නැහැ. දැන් රිසෝස් එක වුණත් අපි අපේ රිසෝස් එකයි අපේ සර්ගේ නෝට් එකයි විතරයි අපි සාමාන්‍යයෙන් බලන්නේ. අනිත් සර්ලාගේ නෝට් අපි බලන්නේ නැහනේ. අපිට අපේ සර් විතරයි ෂුවර් කරන්නේ. කියන්නේ අපිට අපේ සර් දෙයියෙක්. හරිද? එහෙම හිතන්නකෝ. දැන් ඒතකොට අපිට අපේ සර් දෙයියෙක් වගේ තමයි ඔයාලටත් ඔයාලගේ සර්වර්. එතකොට සාමාන්‍යයෙන් මම නෝට් එකක් දුන්නත් ඔයාලට ඒක අන්ෂුවර් වෙන්න පුළුවන්. කියන්නේ ඔයාලට ඒක කැමති නෑ, ඒක ෂුවර් කරන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. නැතුව මේ බයෝ ගන්නන්න බැරි කමක් නෑ. හරිද? පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට බයෝ මොන හරි තියරි වගේක් දැනගන්න ඕන නම් අමාරු පාඩමක් වගේ කරගන්න ඕන නම් මේ වීඩියෝ එක YouTube එකේ දානවා. ඒ YouTube එකට දැම්මන් පස්සේ ඒකේ කමෙන්ට් බොක්ස් එකට ගිහලා ඔයාලා කමෙන්ට් කරන්න අයියේ මේ පාඩම අවුල් පොඩ්ඩක් කරලා දෙන්න. අයියේ මේ පාඩම අවුල් කියලා කිව්වොත් මම අනිවාර්යෙන් ඔයාලට මේ පාඩම කරලා දෙන්නම්. නැත්තම් මම A level කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද A level වල ওই ප්‍රශ්නේ තියෙන හින්දා ඔය නංගිලා මල්ලියට එහෙම නැහැනේ. ඔය නංගිලා මල්ලියට කාගේ නෝට් එක දුන්නත් කාගේ පොත තිබ්බත් තියෙන එක පොතයි. ඒ පොත අරගෙන ඔයාලට කියලා දුන්නාම ඉවරයි. ඒකෙත් හිතනවත් දන්නේ නැහැ ඔයාලා අනේ මේ අයට උගන්වන්න පුළුවන්ද දන්නේ නැහැ. එයා කොහොම කරයිද දන්නේ නැහැ කියලා. අන්න ඒ හින්දාම තමයි මම ඔයාලගේ මේ 10 වසර විද්‍යා පොත අරගෙන ඒ විද්‍යා පොතෙන් හරහා ඔයාලට නෝට් එක කියලා දෙන්නේ. ඒ කියන්නේ පාඩම කියලා දෙන විද්‍යා පොත හරහා. නැත්නම් ඔයාලා හිතනවානේ අනේ මේ අයට පුළුවන්ද දන්නේ නැහැ කියලා. අන්න ඒ හින්දා තමයි මම මේ වැඩේ කරන්නේ. හරිද? හරි අපි එහෙනම් පාඩමට යමු. අපේ පාඩම තමයි ජීවයේ රසායනික පදනම. හරිද? ජීවයේ රසායනික පදනම. අපි දැන් පාඩමට යමු. මේ පාඩම ගත්තාම හරිද? දැන් ජීවයේ රසායනික පදනම. සාමාන්‍ය මූලද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක් හරි සංවිධාන මට්ටමක් හැදෙන්න පදනම් වෙලා තියෙන දෙයක්. දැන් හිතන්නකො මෙහෙම අපි ගමු වැලි ගොඩක්. හරිද? වැලි ගොඩක් ගමු. මේ වැලි ගොඩ හැදෙන්නේ කොහොමද? මේ වැලි ගොඩ හැදෙන්නේ චූටි වැලි කැට එකතු වෙලා තමයි මේ වැලි ගොඩ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේ තමයි ඕනම දෙයක් නිර්මාණය වෙන්න මොකක් හරි පොඩි ඒකකයක් ඒකට ගොඩ නැගෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ඒකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි විශාල ඒකකයක් හැදෙන්නේ. එතකොට අපේ ජීවයේ තියෙන විශාල කුඩා මේකක තමයි පරමාණු කියන එක. නමුත් මේ පාඩමේ පරමාණු ගැන කතා කරන්නේ නැහැ. අපි ඒ හින්දා මේ මූලද්‍රව්‍ය ගැන විතරක් කතා කරමු. සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය ගත්තාම හරිද? ඔයාලා දන්න මූලද්‍රව්‍ය තියෙනවා ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඒ වගේ ඒ වගේ රසායනික ඒවා තමයි මූලද්‍රව්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන්. හරිද? එතකොට ස්වභාවිකව ගත්තාම මේ ස්වභාවයේ තියෙනවා මූලද්‍රව්‍ය 92ක් විතර. ඒ කියන්නේ මේ ස්වභාවය ගත්තාම මූලද්‍රව්‍ය 92ක් තියෙනවා. හිතන්නකො මේව. දැන් මොකක් හරි මූලද්‍රව්‍යයක් අරගන්නවා. මොකක් හරි මූලද්‍රව්‍යයක් ගමු අපි. අපි මේ මූලද්‍රව්‍ය x කියලා නම් කරමු. හරිද? එතකොට මේ මූලද්‍රව්‍යයට අපි තාපය ලබා දෙනවා. හරිද? අපි මේ මූලද්‍රව්‍යයට තාපය ලබා දෙනවා. එතකොට මේ මූලද්‍රව්‍යයට තාපය ලබා දුන්නාන් පස්සේ මේ මූලද්‍රව්‍ය වෙනත් මූලද්‍රව්‍ය බවට පරිවර්තනය වෙනවා. මොකක් හරි වෙනත් මූලද්‍රව්‍යයක් ගන්නවා මේ මූලද්‍රව්‍යයක් කියලා. අපි මේක දාමු y කියලා. හරිද? මේ x කියන මූලද්‍රව්‍යයට තාපය ලබා දුන්නාන් පස්සේ ඒක y කියලා මූලද්‍රව්‍යයක් හැදෙනවා. තව හිතන්නකො මෙහෙම මොකක් හරි සංයෝගයක් මෙන්න මේ මූලද්‍රව්‍යයට දැම්මා කියලා. එතකොට මේක අයත් වෙනස් වෙනවා z කියලා මූලද්‍රව්‍යයක් හැටියට. z කියලා මූලද්‍රව්‍යයක් හැටියට මේක මෙහෙම වෙනස් වෙනවා කියනවා. අන්න එහෙම එක දේවල් කරලා කියන්නේ තාපය ලබා දීලා හරි මොකක් හරි සංයෝගයක් ඇඩ් කරලා හරි එහෙම වෙනස් වෙන්නේ නැතිව يعني රසායනික වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව මේ ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය තමයි 92ක් තියෙනවා කියලා කියන්නේ. يعني මේ ස්වභාවයේ මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා කියලා කියනවා. හරිද? මේක මතක තියාගන්න ඕනේ. කෙලින්ම 92 විතරක් මතක තියාගන්න ඇති. මේක අර පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ හින්දා තමයි 92
يعني මේ පොඩි කතාව කිව්වේ. හරිද? නැත්තම් 92ක් තියෙනවා කියලා නිකන් මතක තියාගන්න. හරිද? 92ක් විතර තියෙනවා. එතකොට අපේ ජීවි දේහ තුල ජීවි දේහ කමින් බලන්න. ඔන්න ජීවි දේහ. හරිද? ජීවි දේහ ගත්තාම එයාලගේ අපේ ඔක්කොම ශාක සතුන් ඒ වගේ ජීවි දේහ තුල තියෙනවලු 25ක් මොනවාද මූලද්‍රව්‍ය. මේ ස්වභාවික ගත්තාම තියෙනවා 92ක්. මේ 92කින් 25ක් වුණ ජීවි දේහ තුල පවතිනවා. හිතන්න ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සල්ෆර් ඒ වගේ මූලද්‍රව්‍ය 25ක් මේ ජීවි දේහ තුල පවතිනවලු. හරිද? එතකොට මේ 25 දැන් 92ක් තියෙනවා ස්වභාවිකව. එතකොට ඒකේ 25ක් පමණ ජීවි දේහ තුල තියෙනවා. අන්නේ ඒ 25 ඇතුලෙන් ඒ 25න් 196ක්. හරිද? මේ 25න් 196ක්. හරිද? 196ක් පමණ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. හරි? ඒ කියන්නේ අර දැන් 92ක් විතර තියෙන ස්වභාවයේ 92ක් පමණ මූලද්‍රව්‍යයේ ස්වභාවය පවතිනවා. එතකොට මේ 92කින් 25ක් පමණ ජීවි දේහ තුළ පවතිනවා. 25ක් පමණ ජීවි දේහ තුළ පවතිනවා. එතකොට මේ ජීවි දේහ තුළ පවතින 25න් 196ක් පමණ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. හරිද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තමයි. ඒකෙන් 96ක් පමණ තියෙන්නේ. එතකොට ඉතුරු හතරට මොකද උනේ? ඉතුරු හතරට තමා අපි දාන්නේ ඉතුරු වෙන මූලද්‍රව්‍ය. දැන් හිතන්න ප්‍රතිශතයක් ගත්තාම අපි ඒක හදන්නේ 100ටනේ. එතකොට 100න් 96ක් මේ මූලද්‍රව්‍ය හතර තියෙනවා නම් ඉතුරු හතර මොනවාද? ඉතුරු 104 තමා අපි ගන්නේ සල්ෆර්, ෆොස්ෆරස්, කැල්සියම්, එතකොට පොටෑසියම් අන් ඒ වගේ මූලද්‍රව්‍ය තමා. එතකොට සිලිකන් මේ මූලද්‍රව්‍ය තමා මේ 104. හරිද? ඒ කියන්නේ මෙන්න මේ 104 තමා මේ මූලද්‍රව්‍ය පවතින්නේ. එතකොට මේ 196 තමා මෙන්න මේ මූලද්‍රව්‍ය හතර. එතකොට ජීවි ස්වභාවික ගත්තාම 92ක් පවතිනවා. ඒ 92කින් 25ක් පමණ ජීවි දේහ තුල පවතිනවා. එතකොට ඒ 25 ඇතුළත 196ක් පමණ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය. එතකොට ඒක ඉතුරු වෙන 104 තියෙන්නේ මේ වගේ සල්ෆර්, පොටෑසියම්, කැල්සියම්, සිලිකන් ඒ වගේ මූලද්‍රව්‍ය. හරිද? ඊළඟට අපි කතා කරමු සාමාන්‍යයෙන් සංයෝගයක් වෙන වෙන ආකාරය. හරිද? දැන් මේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදෙනවා. මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හෝ කුඩා ප්‍රමාණයක් එකතු වෙලා සංයෝගයක් කියන එක හැදෙනවා. එතකොට අපි සංයෝග කොහොමද බෙදන්නේ කියලා බලමු. සංයෝගය ගත්තාම සංයෝග ප්‍රධාන කොටස් දෙකයි. හරිද? සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අංක 1 කාබනික සංයෝග. අංක 2 අකාබනික සංයෝග. මොකක්ද මේ කාබනික සංයෝගයක් කියන්නේ? කාබනික සංයෝගයක් කියන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය. කාබන් කියන මූලද්‍රව්‍ය පදනම් කරගනි නිර්මාණය වෙන සංයෝග තමයි කාබනික සංයෝග කියලා කියන්නේ. ඒ කියන්නේ කාබන් අඩංගු වන සංයෝග කාබනික සංයෝග විදියටත් කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග හැටියටත් අපි වෙන් කරනවා. හරිද? උදාහරණ වලට දැන් අපි ඉස්සරම කාබනික සංයෝග උදාහරණ බලමු. අකාබනික සංයෝග ගත්තාම කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්. හරිද? එතකොට කාබනේට් බයිකාබනේට්, කාබනේට් ඔය වගේ ඒවා ගන්න පුළුවන්. දැන් ඔයාලා හිතනවා ඇති මෙතන කාබන් තියෙනවා, මෙතන කාබන් තියෙනවා, මේ මෙතනත් කාබන් තියෙනවා, මෙතනත් කාබන් තියෙනවා. එතකොට ඒක කොහොමද අකාබනික වෙන්නේ? එහෙම කියලා ඔයාලා හිතනවා ඇති. නමුත්
මෙතන කාබන් තිබුණාට මේක කාබනික සංයෝගයක් හැටියට ගණනය කරන්නේ. කියන්නේ ගණන් ගන්නෙ නැහැ. හරිද? ඒක කාබනික සංයෝගයක් හැටියට ගණන් ගන්නෑ. කාබනික සංයෝගයක් හැටියට ගණන් ගන්න මෙන්න මේවා. මොනවද? කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. එතකොට ප්‍රෝටීන. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ඊට පස්සේ ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ ඊළඟට නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල. හරි. සංයෝග ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක අකාබනික සංයෝග. අකාබනික කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, බයිකාබනේට්, කාබනේට් වගේ දේවල්. එතකොට කාබනික සංයෝගය හැටියට අපිට ගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල අන්න ඒ වගේ දේවල් තමයි අපිට කාබනික සංයෝග හැටියට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට අපි කතා කරමු මේ කාබනික සංයෝගවල පවතින පළවෙනි සංයෝගය කාබෝහයිඩ්‍රේට් සම්බන්ධ. හරිද? අපි දැන් කතා කරමු කාබෝහයිඩ්‍රේට් ගැන. හෙඩ්ලයින් එකක් මතක් කරන්න නේද? වැඩක් නෑ නේද? නැත්නම් ඊට වදිනවා. අපි දැන් කතා කරමු කාබෝහයිඩ්‍රේට් ගැන. හරිද? කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් තමයි පෘථිවියේ සුලභව පවතින සංයෝගයක් හැටියට ගන්න. කාබනික සංයෝගය කියන්නේ පෘථිවිය පුරා පවතින වැඩිපුරම පවතින කාබනික සංයෝගය හැටියට කාබෝහයිඩ්‍රේට් ගන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම දැන් ශාක ගන්නකො. ශාක ගත්තාම ශාක හැදිලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. අපේ දේහය ගන්නකො. අපේ දේහයේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් අල බත්තල මඤ්ඤොක්කා සීනි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට සාමාන්‍ය පෘථිවිය පුරා පවතින වැඩිම පවතින කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම මේක නිෂ්පාදනය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන්. මේ හිතන්නු ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි ඊට පස්සේ අමතරව ජල වාෂ්පයි එකතු වෙලා සූර්ය ශක්තියෙන් ශාක පට්ටවල පවතින හරිතප්‍රද වර්ණකයේ යොදාගෙන ග්ලූකෝස් එහෙම නැත්නම් C6H12O6යි ග්ලූකෝස් හදමින් අතුරු ඵලයේ හැටියට ඔක්සිජන් බාහිර පරිසරයට මුදා හරිනවා. ඔක්සිජන් බාහිර පරිසරයට මුදා හරින ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. අපි ඒක සමීකරණයක් හැටියට ලියුවොත් මෙහෙම. හරිද? කාබන් ඩයොක්සයිඩුයි ජල වාෂ්පය එකතු වෙලා ඒකට අපි හරිතප්‍රද සාමාන්‍යයෙන් මේ ඉතාලිය උඩ තමයි හරිතප්‍රද ලියන්න ඕන. හරිද? හරිතප්‍රදයි හිරු එළියයි. නැත්නම් සූර්ය ශක්තිය කියලා ලියන්නත් පුළුවන්. හරිද? හිරු එළියයි යොදාගෙන ග්ලූකෝස් වල අණු සූත්‍රය මොකද්ද? C6යි H12යි O6යි. හරිද? ග්ලූකෝසුයි ඊට අමතරව අතුරු ඵලයේ හැටියට ඔක්සිජන් වායුවයි. ඔක්සිජන් වායුව නිපදවීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මෙහෙම. හරිද? දැන් මේතන හිරු එළිය උඩට දාන්නත් පුළුවන්, හරිතප්‍රද යටට දාන්නත් පුළුවන්. මේ දෙක මාරු වුණා කියලා අවුලක් නැහැ. හරිද? මෙතන ප්‍රධාන ඵලය කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ මේක කාබෝහයිඩ්‍රේට් නෙවෙයි. මේ තියෙන ග්ලූකෝස් අණුව. හරිද? ග්ලූකෝස් අණු විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් එකක් හැදෙන්නේ. එතකොට සාමාන්‍ය ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් අණුවක් වගේ තමයි. අණුවක් ඒක. හරිද? නමුත් කාබෝහයිඩ්‍රේට් එකක් නෙවෙයි කාබෝහයිඩ්‍රේට් අණුවක්. හරිද? සම්පූර්ණ කාබෝහයිඩ්‍රේට් එකක් හැටියට ග්ලූකෝස් ගන්න බෑ. මොකද ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් බහුව අවයවීකරණය වෙලානේ කාබෝහයිඩ්‍රේට් කියන එක හැදෙන්නේ. අන්න එතකොට මෙන්න මේ සමීකරණය හරහා තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. මොකද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප. හරිද? මේ ජල වාෂ්ප තියෙන්න ඕනේ. කියන්නේ ගෑස්. මේ ජී තියෙන්නේ ගෑස් තමයි ගන්න. මොකද වතුර කියන්නේ ද්‍රව ජලය අරන් ඒ වැඩේ කරන්න බෑනේ. ජල වාෂ්ප තියෙන්න ඕනේ. කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජල වාෂ්පයි එකතු වෙලා ශාක පට්ටවල පවතින හරිතප්‍රද වර්ණකයේ සමගින්
සූර්යාගේ ශක්තියත් අරගෙන ග්ලූකෝස් සහ අතුරු ඵලයේ හැටියට ඔක්සිජන් පිට කිරීම ඔක්සිජන් පිට කිරීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රධාන ඵලයක් හැටියට අපිට කාබෝහයිඩ්‍රේට් කියන එක ගන්න පුළුවන්. එතකොට කාබෝහයිඩ්‍රේට් නිපද වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වන ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවාද? කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් වල පවතිනවා කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. මෙන්න මේ මූලද්‍රව්‍ය තුන තමයි කාබෝහයිඩ්‍රේට් වල වැඩිපුරම පවතින මූලද්‍රව්‍ය තුන. මොනවාද? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හරිද? ඊට පස්සේ අපි කතා කරමු මේ කාබෝහයිඩ්‍රේට් වල අණුක සූත්‍රය. අයිට කලින් මෙහෙම කියන්න මේ අනුපාතය. හරිද? දැන් කාබෝහයිඩ්‍රේට් වල අනුපාතය මොකක්ද දන්නවද? කාබෝහයිඩ්‍රේට් වල අනුපාතය තමයි 2:1. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් CHO වලින් හැදලා තියෙන්නේ. CH වලින් හැදලා ගත්තාම දැන් කාබන් දෙකක් තිබුණොත් හයිඩ්‍රජන් තියෙන්න ඕන එකක්. හරිද? හයිඩ්‍රජන් තියෙන්න ඕන එකක්. එතකොට හයිඩ්‍රජන් දෙකක් තිබුණොත් ඔක්සිජන් තියෙන්න ඕන එකක්. හරිද? කාබන් දෙකක් තිබුණොත් හයිඩ්‍රජන් තියෙන්න ඕන එකක්. හයිඩ්‍රජන් දෙකක් තිබුණොත් ඔක්සිජන් තියෙන්න ඕන එකක්. එතකොට කාබන් දෙකක් තිබුණොත් ඔක්සිජන් තියෙන්න ඕන එකක්. මොහොම තමයි අනුපාතය තියෙන්නේ. ඒ කියන්නේ 2:1. මොකක් හරි මූලද්‍රව්‍ය, ඒ කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් තියෙන මූලද්‍රව්‍ය වලින් එක මූලද්‍රව්‍යයක් අනුපාතය 2ක් වෙනකොට ඊටු මූලද්‍රව්‍ය අනුපාතය 1ක් වෙනවා. ඒ කියන්නේ 2:1. ඒක තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන අනුපාතය. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට් වලට තියෙනවා පොදු අණුක සූත්‍රයක්. පොදු අණුක සූත්‍රය කියන්නේ ඕනෑම කාබෝහයිඩ්‍රේටයක් මෙන්න මේ සූත්‍රයට දාලා තමයි හදන්නේ. මොකද්ද සූත්‍රය? CX වරහන් H2OY. C ඒ කියන්නේ කාබන් X ප්‍රමාණයක් ජලය සමග එකතු වෙලා Y ප්‍රමාණයක් හදනවා. අන්න ඒක තමයි කාබෝහයිඩ්‍රේට් වල අණුක සූත්‍රය කියලා ගන්නෙ. මේක තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන පොදු අණුක සූත්‍රය. මේ පොදු අණුක සූත්‍රයට දාලා ඕනෑම කාබෝහයිඩ්‍රේටයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු කාබෝහයිඩ්‍රේට් වල පවතින ප්‍රධාන ආකාර 3 පිළිබඳ. කාබෝහයිඩ්‍රේට් ගත්තොත් ප්‍රධාන ආකාර 3. අපි ගමු මේ කාබෝහයිඩ්‍රේට් මම මේ කැටියෙන් ලියන්න. කාබෝහයිඩ්‍රේට් කියලා කැටියෙන් ලිව්වා. මේක ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. ප්‍රධාන ආකාර 3යි. පළමු ආකාරය තමයි මොනොසැකරයිඩ්. මොකද්ද? මොනොසැකරයිඩ්. මම ඒක හැටියට මොනෝ කියලා ලියන්න. මේක දෙවෙනි එක තමයි ඩයිසැකරයිඩ්. මේක ඩයි. එතකොට ඊළඟ එක තමයි පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට් ආකාර කීයක් තියෙනවද? කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. අංක 1 තමයි මොනොසැකරයිඩ්, අංක 2 තමයි ඩයිසැකරයිඩ්, අංක 3 තමයි පොලිසැකරයිඩ්. ඊළඟට බලමු මොනොසැකරයිඩ් කියන්නේ මොකක්ද කියලා. මොනොසැකරයිඩ් කියන්නේ එකක්. මොන හරි එකක්. ඒ කියන්නේ සාමාන්‍ය මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් කියන්නේ සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් අණු එකක් එකතු වෙලා හැදෙන එකක්. හරිද? එතකොට මේ මොනොසැකරයිඩ් කියන්නේ එකක්. ඒක ඩයිසැකරයිඩ් කියන්නේ දෙකක්. ඩයිසැකරයිඩ් කියන්නේ දෙකක්. පොලිසැකරයිඩ් කියන්නේ දෙකට වැඩි ප්‍රමාණයක්. හරිද? දෙකට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. හරිද? අපි දැන් කතා කරමු මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්ත් වර්ග 3ක් තියෙනවා. මේ මොනොසැකරයිඩ් කියන එකත් වර්ග 3ක් තියෙනවා. පළමු ආකාරය තමයි ග්ලූකෝස්. හරිද? පළමු ආකාරය ග්ලූකෝස්. දෙවෙනි එක ගැලැක්ටෝස්. තුන්වෙනි එක ෆ්‍රුක්ටෝස්. හරි. මොනොසැකරයිඩ් අණු එකක් එකතු වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය මොනොසැකරයිඩ් එකතු වෙලා මේ ග්ලූකෝස් කියන එක හදනවා. මේ මොනොසැකරයිඩ් තියෙන ආකාර තුනක් තමයි මේ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස් කියන්නේ. ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස්. මේ ෆ්‍රුක්ටෝස් කියන එක සාමාන්‍යයෙන් ෆ්‍රක්ටෝස් කියලාත් ප්‍රොනවුන්ස් කරනවා.
ෆ්‍රක්ටෝස් ෆෘක්ටෝස් සාමාන්‍යයෙන් දෙකම එකයි. ඊට පස්සේ මේ කාබෝහයිඩ්‍රේට් ගැන සාමාන්‍ය තව කියන්න දෙයක් තියෙනවා මේ පොතේ තියෙනවා ඒක කියන්න කියලා. හරිද? වල අච්චු පොතේ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක තමයි මේ මොනොසැකරයිඩ් කියන්නේ. කාබෝහයිඩ්‍රේට් ගත්තොත් ඒක හැදෙන්නේ මේ මොනොසැකරයිඩ් කියන අණු වලින්. හරිද? එතකොට ඊළඟට සරල සීනි කියලාත් හඳුන්වනවා. මොනොසැකරයිඩ් සරල සීනි කියලාත් හඳුන්වනවා. මේක ස්පටික රෝපී. ඕනනම් ඔයාලට මේක මේ උඩින් ලියා ගන්න. දැන් මේක සාමාන්‍යයෙන් මෙහෙමයි නෝට් දිදී යන්නේ නැහැ. මේක ෂෝට් නෝට් එක වගේ ගහගත්ත නෝල් පාඩම් ගන්න ලේසිද? ෂෝට් නෝට් එක මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකද්ද? මෙහෙම පොත බැලුවාම මේ කොලේ බැලුවාම මුළු කොලේ පුරාම පාඩම් වීදිලා තියෙනවා. එතකොට අපිට ඒක සාමාන්‍යයෙන් පාඩම් කරන්න ලේසි. නැත්තම් මේ පොතේ එක තැනක තව කෑල්ලක් තියෙනවා, තව තැනක තව කෑල්ලක් තියෙනවා. එක එක තැන්වල එක එක පොයින්ට් පෙරලා කියන්න ගියාම එපා වෙනවා. ඒ හින්දා මෙහෙම කොලේ දිහා බැලුවාම කොලේ සම්පූර්ණ පාඩම් විසිරලා තියෙනවා. එතකොට ඔයාලට පාඩම් කරන්න ලේසි. හරිද? ඒ විදිහට මේ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරලා ඔයාලා භාවිතා කරලා පාඩම් කරන එක ඵලදායී විදිහට යොදා ගන්න. නැත්නම් ඔයාලට පොත් පෙරලා තමයි හැමදාම ඉන්න වෙන්නේ. හරිද? එතකොට අපි බලමු දැන් මේකේ තියෙන අර විස්තර ටික ලියන්න ඕන. මේක තනුම් මේකගේ. අපි කෙටියෙන් ලියමු. මේක දැන් ෂෝට් නෝට් එකන්නේ. තනුම් මේකගේ. හරිද? තනුම් ඒකගේ. ඔයාලට පැහැදිලි විදිහකට සයිඩ් එකෙන් ලියා ගන්න ඕනේ නම් ඊළඟට මේක ස්පටික රූපී. හරිද? මේක ස්පටික රූපී. ස්පටික රූපී. ඊළඟට මේ මොනොසැකරයිඩ් සාමාන්‍යයෙන් ජලයේ දිනනවා. හිතන්න මෙහෙම ග්ලූකෝස් ටිකක් අරන් වතුරට දැම්මන් පස්සේ ග්ලූකෝස් ටික සම්පූර්ණයෙන්ම දිය වෙනවා. හරිද? ඒ වගේම ග්ලූකෝස් දැන් ඔයාලා ග්ලූකෝස් දන්නවනේ ඔය සාමාන්‍යයෙන් ඔය ස්පෝර්ට් කරන්න යන අය එහෙම දන්නවා. ග්ලූකෝස් ටිකක් ඔය කාලා එහෙම තමයි යන්නේ. කියන්නේ ග්ලූකෝස් කන්නේ අනි සාමාන්‍යයෙන් ග්ලූකෝස් කියන්නේ සරලයිනේ. يعني කෑම කනවට වඩා ග්ලූකෝස් ටිකක් අපි අරගත්තාම ඒක ඉක්මනින් ජීර්ණ වෙනවා. මොකද ග්ලූකෝස් තමයි ජීර්ණයේ අන්තඵලය. කියන්නේ ජීර්ණ වෙලා අවසාන ඵලය තමයි ග්ලූකෝස්. එතකොට ග්ලූකෝස් අපි එකපාරම දේහය තුළට ගත්තොත් ඉක්මනට ඒක ජීර්ණ වෙන්න ලේසි. මොකද ඒක තමයි සරලම ආකාරය. එතකොට මේ ග්ලූකෝස් ජලයේ දිවෙනවා. ඒ වගේම පැණි රසයි ස්පටික රූපී සරල සීනි කියලා හැඳින්වෙනවා. හරිද? එතකොට මේ ග්ලූකෝස් ගත්තාම මේවා පවතින ස්ථානයේ හැටියට ඉදුණු පළතුරු වල. ඉදුණු පළතුරක් ගත්තහොත් ඒකේ තියෙන්නේ ග්ලූකෝස්. ඊළඟට මී පැණි වල තියෙනවා. හරිද? ඊළඟට සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හැලීමෙන් ශක්තිය නිදහස් කරනවා. ඔව්. මොකද ශ්වසන උපස්තරයේ හැටියට ග්ලූකෝස් තමයි ගන්නෙ. ශ්වසන උපස්තරයේ හැටියට ග්ලූකෝස් තමයි අරගෙන ඒක බිඳ හැලලා ශක්තිය නිපදවන්නේ. ඒ සාමාන්‍යයෙන් ඕලවල වලට ඒක නෑ. ඒක ඒල වලට තමයි තියෙන්නේ. හරිද? ඊළඟට අපේ මිතුරා තමයි ෆෘක්ටෝස්. එහෙම නැත්නම් ප්‍රක්ටෝස්. ෆෘක්ටෝස් කියන ඒවා සාමාන්‍යයෙන් පළතුරු සීනි කියලා තමයි හැඳින්වෙන්නේ. මේක ඊටාම පැණි රසයි. ඇත්තටම ගත්තොත් ග්ලූකෝස් වලටත් වැඩියම පැණි රස තියෙන්නේ මෙන්න මේ ෆෘක්ටෝස් නැත්නම් ප්‍රක්ටෝස් කියන එක. පැණි රසින් අධිකම තියෙන සීනි වර්ගය. ඊළඟට අපි ගැලැක්ටෝස් ගමු. ගැලැක්ටෝස් සාමාන්‍යයෙන් තියෙන්නේ කිරි ආහාරවල සංචිත වන සීනි වර්ගය තමයි මේ ගැලැක්ටෝස් කියන්නේ. මේකේ තියෙන විශේෂය තමයි මේක පැන් රසින් නැත. ඒ කියන්නේ පැන් රස නෑ මේ ගැලැක්ටෝස් කියන එක. ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය තමයි මේ ගැලැක්ටෝස් කියන්නේ. ඒ කියන්නේ ලැක්ටෝස් කියන එක ජීර්ණය කරලා අවසාන ඵලය නැත්නම් අන්තඵලය තමයි මේ ගැලැක්ටෝස් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩයක් කියන්නේ මොකද්ද? ඩයිසැකරයිඩයක් කියන්නේ මොනොසැකරයිඩ් අණු. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන එකක් තමයි ඩයිසැකරයිඩයක් කියලා කියන්නේ. හිතන්න මෙහෙම දැන් ඩයිසැකරයිඩත් වර්ග 3ක් තියෙනවා. අංක 1 ඩයිසැකරයිඩත් වර්ග 3ක් තියෙනවා. අංක 1 ඉති වෙන්නේ නැහැ. පළවෙනි එක සුක්‍රෝස්. හරිද? ඩයිසැකරයිඩ් වලින් පළවෙනි එක සුක්‍රෝස්, දෙවෙනි එක ගැලැක්ටෝස්, අවසාන එක මෝල්ටෝස්.
ඩයිසැකරයිඩ්ස් වර්ග 3ක් තියෙනවා. අංක 1 සුක්‍රෝස්, අංක 2 ගැලැක්ටෝස්, අංක 3 මෝල්ටෝස්. හරිද? මේවා හැදෙන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. හිතන්න දැන් මේ සුක්‍රෝස් කියන එක හැදෙන්නේ කොහොමද? සුක්‍රෝස් කියන එක හැදෙන්නේ ග්ලූකෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා තමයි මේ සුක්‍රෝස් කියන එක හැදෙන්නේ. හරිද? කොහොමද හැදෙන්නේ ඒක? ග්ලූකෝස් එකතු වෙලා නෙවෙයි මෝල්ටෝස් තමයි ග්ලූකෝස් එකතු වෙලා සුක්‍රෝස් කියන එක හැදෙන්නේ ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් එකතු වෙලා. ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් එකතු වෙලා තමයි මෙන්න මේ සුක්‍රෝස් කියන එක හැදෙන්නේ. ඊළඟට ගැලැක්ටෝස් කියන එක හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් නෙමෙයි ලැක්ටෝස් ග්ලූකෝස්ුයි ගැලැක්ටෝස්ුයි එකතු වෙලා තමයි මේ ලැක්ටෝස් කියන එක හැදෙන්නේ. ලැක්ටෝස් කියන්නේ සාමාන්‍යයෙන් කිරිවල තියෙන සංචිත ආහාරයක්. එතකොට ඊළඟට මෝල්ටෝස් කියන එක හැදෙන්නේ ග්ලූකෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා තමයි මේ මෝල්ටෝස් කියන එක හැදෙන්නේ. හරිද? මේ වඩම් වල ඒ වුණා සාමාන්‍ය වැදගත් නෑ. සාමාන්‍ය වුණාට ඇහුවොත් කියලා සාමාන්‍යයෙන් ලියා ගන්න වලට ඕන නම් මෝල්ටෝස් කියන එක හැදෙන්නේ සාමාන්‍යයෙන් පරෝහණය වෙන බීජ තුල. හරිද? පරෝහණය වෙන බීජ තුල. ඔයාලට ඕන නම් මෙන්න මේ ඔයාලගේ පොතේ තියෙන මේ chart එක ඕන නම් ගහගන්න. ඒකේ තියෙන හැබැයි ඒක පිළිවෙලම තිය වුණාට. මෙන්න මේ chart එක ඕන නම් ගහගන්න. පිළිවෙලක් නෑ ඒක. මෝල්ටෝස් සාමාන්‍යයෙන් තියෙන්නේ පරෝහණය වෙන බීජ තුල. එතකොට සුක්‍රෝස් තියෙනවා සුදු හාරතු සීනි වල, උක් සහ බීට් වල, ඇතැම් පළතුරු වල, ශාක් වල ප්‍රෝටීන් යුෂේ ඒ වගේ තියෙනවා. එතකොට ලැක්ටෝස් කියන එක තියෙනවා කිරි වල. හරිද? ඊළඟට අපි කතා කරමු පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් ගත්තාම පොලිසැකරයිඩ්ත් වර්ග 3ක් තියෙනවා. අංක 1 පිෂ්ඨය, අංක 1 පිෂ්ඨය, අංක 2 සෙලියුලෝස්, අංක 3 ග්ලයිකෝජන්. පොලිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් අණු විශාල ප්‍රමාණයක් බහු අවයවීකරණය වීමෙන් සෑදෙන එකක්. එතකොට මේවට මේ ගත්තාම ඒකත් වර්ග 3ක් තියෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. සාමාන්‍යයෙන් පිෂ්ඨය කියන්නේ ශාකවල සංචිත ආහාරයක්. එතකොට සෙලියුලෝස් කියන්නේ ශාක සෛල බිත්තියේ තියෙන ව්‍යුහමය සංඝටකයක්. එතකොට